පසුගිය වසර 3ක කාලය තුල ඇමරිකාවේ න්‍යෂ්ටික සහ අභ්‍යවකාශ පර්යේෂණවල නියැලුණු විද්‍යාඥයන් පිරිසක් අභිරහස් ලෙස මිය යාම සහ අතුරුදහන් වීම මුළු ලෝකෙම අවධානය දිනාගෙන තියෙනවා. මේ සිදුවීම් හුදෙක් අහම්බයක්ද නැත්නම් මේක පිටුපස්සේ කිසියම් සැඟවුණු බලවේගයක් තියෙනවද? ලොස් ඇලමෝස් පර්යේෂණාගාරයේ මෙලිසා කේසස් සහ ඇන්තනි චාවෙස් 2025 මැයි සහ ජූනි මාසවලදී අතුරුදහන් වුණා. ඒ වගේම මෑතකදී එනම් මේ වසරේ පෙබරවාරි 27 වනදා විශ්‍රාමික ජෙනරාල් විලියම් මැකාස්ලන්ඩ් තම නිවසින් අභිරහස් ලෙස අතුරුදහන් වුණේ ඔහුගේ දුරකථනය සහ උපකරණ පවා නිවසේ දමා යමින්. ඔහුගේ නම මීට පෙර විකිලීක්ස් වාර්තා හරහා හඳුනා නොගත් ආකාශ වස්තුන් හෙවත් UAP පිළිබඳ සාකච්ඡාවලටද සම්බන්ධ වී තිබීම විශේෂත්වයක්. මේ සිදුවීම් පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ මේවා අහම්බයක් වීමට Taman බලාපොරොත්තු වන නමුත් සති එකහමාරක් ඇතුළත මේ පිළිබඳව සොයා බලන බවයි. දැනට මේ සම්බන්ධයෙන් ප්‍රධාන මතවාද තුනක් තියෙනවා. පළමුවෙන්න මෙය සංඛ්‍යාලේඛනමය අහම්බයක් වීම. දෙවැන්න විදේශීය බුද්ධ්‍යංශවල මැදිහත් වීමක් වීම. තෙවැන්න නම් මෙම විද්‍යාඥයන් රජයේ අතිශය රහසිගත UAP හෝ UFO ව්‍යාපෘතිවලට සම්බන්ධ වී සිටීම. තවමත් මේ කිසිවකට ස්ථීර පිළිතුරක් ලැබී නැහැ. නමුත් බුද්ධිමත් මනසකට ප්‍රශ්න කිරීමට තරම් සාක්ෂි මේ අභිරහස තුල සැඟවෙලා තියෙනවා. මේ මතවාද තුනෙන් අභිරහස් අතුරුදහන් වීම ගැන ඔයාගේ මතය මොකක්ද? පහලින් කමෙන්ට් එකක් එකතු කරන්න. මේ වගේ තවත් වටිනා තොරතුරු දැනගන්න ඔයාලත් කැමති නම් උදිතා අබේරත්න අපේ Facebook පිටුව අදම ෆලෝ කරලා තියාගන්න. ඒ වගේම උදිතා අබේරත්න YouTube channel එකත් subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා.